ශ්‍රී ලංකාවේ ප්‍රියතම ලෙමන් පෆ් අති විශිෂ්ට මංචි ලෙමන් පෆ්. ශ්‍රී ලංකාවේ ප්‍රියතම ලෙමන් පෆ් අති විශිෂ්ට මංචි ලෙමන් පෆ්. ගාලු මෝදුරදී අද පැවැත්වුණු 68 වන නිදහස් සමරු මුලෙල අවසන් වුණේ පාසල් ළමුන් පිරිසක් ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කිරීමෙන් අනතුරුවයි. ආනන්ද සමරකෝන් මහතා විසින් රචිත වර්තමාන ජාතික ගීය නිල වශයෙන් පිළිගැනෙන්නේ 1951 වසරේදී. මීට පෙර 1949 වසරේ ජාතික නිදහස් උළෙලේදී සිංහල සහ දෙමළ යන භාෂා දෙකෙන්ම ජාතික ගීය ගායනා කොට තිබෙනවා. ඉන්පසු දෙමළ ජනතාව බහුතරයක් වෙසෙන උතුරු සහ නැගෙනහිර පළාත්වල පැවැත්වුණු උත්සවවලදී ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කිරීම සිදු කෙරුණා. කෙසේ වෙතත් පසුගිය වසර ගණනාවකදීම නිදහස් උත්සවය ඇතුළු රාජ්‍ය උත්සවයන්හිදී බොහෝ විට ජාතික ගීය ගායනා කෙරුණේ සිංහල භාෂාවෙන්. ජාතික නිදහස් උළෙලකදී නැවත ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කිරීම පිළිබඳව මුල්වරට කතා බහට ලක් වුණේ පසුගියදා පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී. අපි ඉදිරිපත් කරා මේ පෙබරවාරි 4 වෙනිදාට ජාතික ගීය සිංහලෙන් සහ දෙමළෙන් ගායනා කිරීම. අවසානයේ තීන්දුව ගත්තා ජනාධිපතිතුමත් අගමැතිතුමත් මේ පිළිබඳව කතා කරලා අවසාන තීන්දුව ගනිමු මේ ජාතික දිනේදී ඒක ආරම්භ කරනවාද කියලා. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් පසුගිය දිනවල විවිධ අදහස් මතුවුණා. ඉන්දියාවේ දෙමළ ජනතාව කොච්චර ඉන්නවද? ඉන්දියාවේ ගායනා කරනවද දෙමළෙන්? කාලයක් යනකොට අරාබියනුත් ගායනා කරන්න ඉල්ලයි. රාජ්‍ය උත්සවවල නිල උත්සවවල තිබිය යුත්තේ එක ජාතික ගීයයි. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ පළමුවෙනි පරිච්ඡේදයේ 7 වෙනි ව්‍යවස්ථාවේ ජාතික ගීය පිළිබඳව සඳහන් වෙනවා. ඒ ශ්‍රී ලංකා ජනරජයේ ජාතික ගීය ශ්‍රී ලංකා මාතා ගීය වන්නේ යනුවෙනුයි. ජාතික ගීයේ පදමාලාව සහ සංගීතය ව්‍යවස්ථාවේ 3 වැනි උපලේඛනයේ දැක්වෙන්නේ මෙලෙසින්. එහි ජාතික ගීය සඳහන් වැත්තේ සිංහල භාෂාවෙන්. මේ අතර ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කිරීම පිළිබඳව නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා බණ්ඩාරගම ප්‍රදේශයේ පැවති ජනහමුවකදී මෙලෙස අදහස් පළ කළා. මීට කලින් තිබුණ ඒ ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගැයීමේ සම්ප්‍රදාය අද නැවත ස්ථාපනය කරා. දෙමළ භාෂාවෙන් ජාතික ගීය කීම 1978 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කළ සනත කළ තියෙනවා.